යද්දී ඉතිහාසයට එකතු වෙච්ච අටපට්ටමේ මේ කතාව කාටවත් අමතක කරන්න බෑ. බලන්න පොඩි හාමුදුරුවන්ගේ මේ කුමාරිය ඇතින්නගේ තියෙන ලෙන්ගතුකම කොහොමද කියලා. වෙන කවුරුවත් පොඩි හාමුදුරුවන්ට කිට්ටු වෙනවට කුමාරිය ඇතින්න කැමති නෑ. ඔන්න බලන්න කොහෙඩේ භික්ෂු විනයට කැප රූපරාම පෙලක් කියලා අපට දොස් කියන්න එපා. ඇතින්නගේ තියෙන ලෙන්ගතුකමනේ. මිනිස්සෙකුටත් වඩා සමහර විට කරුණාවන්තයි කියලා හිතුණට මේ ඇතින්නක් බව අමතක කරන්නටත් හොඳ නැහැ. බලන්න වැඳ ඉල්ලනවා. මේ දෙන්නගේ පුදුමාකාර යාළුකමක් නේද? අටපට්ටමෙන් හොයාගත්ත මේ අපූරු ලෙන්ගතුකම එදා මුළු මහත් ලෝකේම අවධානයට ලක් වුණා. අලුත් පරම්පරාවේ සමහරු මේවා දැකලත් නැතුව ඇති. අපේ රටේ සමහර අරුම පුදුම දුර්ලභ විස්මිත දේවල් ලෝකයට ගිය අටපට්ටම හරහා බව කරුණු දන්න අයට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඒ වගේම අරුම පුදුම දෙයක් නම් දුර්ලභ දෙයක් නම් විස්මිත දෙයක් නම් රට මොකද්ද කියලා බල ඉන්නේ නැතුව අටපට්ටමේ පෙන්වූ බව කවුරුත් දන්න කාරණාවක්. සමහර දේවල් අපි හොයාගෙනම ගියා. විශේෂයෙන් අපේ රටේ අය දකින්න වටින ලෝකේ අරුම පුදුම දුර්ලභ විස්මිත ස්ථාන අටපට්ටම් ලෝක සවාරියෙන් අපි පෙන්වන්නේ. වැඳ ඉල්ලනවා. අනේ දෙන්නකෝ. අනේ දෙන්න පොඩි සාදු. මං තරහයි ඈ. ඔය පොඩි සාදු දීලා යන්න. හැමතැනම හොරහතුරු බයේ බෑ උස්සන්දුවයි කියලා. මේ දෙන්න මෙහෙ දෙන්න. පොඩි සාදු මගේනේ. පොඩි සාදු කියලා කියන්න එපායි කියලා ලොකු හාමුදුරුවෝ කිව්වට මොකද කියවෙන්නෙම සාදු කියලා. හොඳම විදිය ස්වාමීන් වහන්සේ හරි හාමුදුරුවනේ කියලා හරි කියන එකයි කියනවන්නේ. ඕන් ආයෙත් බෑ. කුමාරිය තින්න මේ පොඩි හාමුදුරුවෝ තමන්නේ දරුවෙක් කියලා හිතා ඉන්නවද? පිටේ නගින්න ඕන වෙලා නේද? මන් දන්නවනේ. ඒ වුණාට එකවර පිටේ නග ගන්නෙත් නෑ. එතකොට අගයක් නෑනේ. ඕන් එහෙනම් නගින්න. මේ දුර්ලභ රූපරාම පෙළ නැවත අටපට්ටමේ පෙන්නුවට මෙවැනි දෙයකට නැවත අපි අනුබල දෙන්නේ නැහැ. අවදානමක් තියෙන බව අමුතුවෙන් කියන්න දෙයක් නැහනේ. මේ ලෙන්ගතුක මේ තරම කොච්චරද කියලා හිතා ගන්න පුළුවන්නේ. ළඟටම ගන්නවා. අල්ලන කෙනාට හිරිහැරයක් කරන්නේත් නැහැ. පොඩි හාමුදුරුවන්ව ළඟට ගන්න එක තමයි කරන්නේ. මේ රූපරාම පෙළ එදා අටපට්ටමේ පෙන්වුවට පස්සේ විදේශී රටවලින් පවා ජනමාධ්‍යවේදීන් ලංකාවට ආවා. ඒත් ඔවුන්ට මේ ආකාරයේ අපූර්ව රූපරාම පෙළක් කැමරාවේ සටහන් කරගන්න අවස්ථාව ලැබුණේ නැහැ. මොකද සත්තු කියන්නේ අපට ඕන වෙලාවට කැමරාවලට රංගපාන කට්ටිය නෙවෙයිනේ. මේ සියල්ල අපේ කැමරාවේ සටහන් උනේ අලුත්ගම කන්ද විහාරස්ථානයේදී. කොහොම වුණත් දැන් මේ කතාව ඉතුරු වෙලා තියෙන්නේ අටපට්ටමේ විතරයි. ඒකත් රූපරාම පෙළක් හැටියට. එහෙම කතා තවත් කොච්චර අටපට්ටමේ තියෙනවද? ඉඩ තියෙන වෙලාවට මතක් කරන්නම්කෝ. කො මෙහාට එන්න. කො මල්ලියට ඇදලා ගන්න දෙන්නෙත් නෑනේ. බලමු අනෙක් පොඩි හාමුදුරුවත් ඇදලා ගනීද කියලා. ඒවා කොහෙද මාත් එක්ක මෙහාට එන්න. සෙල්ලම් කොල්ලම හරියන්නේ නෑනේ. ඉගෙන ගන්නටත් එපාය. දැන් ඉගෙන ගන්න වෙලාව. බලන්න පාත් වෙවි දොරෙන් රින්ගන්නේ කවුද කියලා. අපේ පොඩි හාමුදුරුවෝ එහෙම ඔය පැත්තේ නැද්ද? පන්තියටත් හොයාගෙන එනව නේද? මේ ඉන්නේ. මං හැමතැනම හෙව්වා. යා සෙල්ලම් කරන්න යා. අනේ හැබැයිට මේ පිරිවෙනේ ඉගෙන ගන්න වෙලාවේ සෙල්ලම් කරලා හරියනවද? බලන්න පොත් ටික පැත්තකට කරලා එක්කයන්ට හදන හැටි.
ඌව පැත්තකට දාන්න. ලොකු හාමුදුරුවෝ දැනගත්තොත් එහෙම විසුමක් නැහැ. ඒමයි කිව්වට කන්ද විහාරේ එදා හිටියෙත් අද ඉන්නෙත් කරුණාවන්ත ලොකු හාමුදුරුවරු. උන් ওই පොට්ටි කාට හරි දීලා පැනගමු. යා කුමාරිය තින්නගේ වදෙන් බේරෙන්න බැරි කමට පොඩි හාමුදුරුවොත් පිටත් වුණා. ඒ උනාට වංගුවක් ගහලා ආපහු එනව නේද? මොකද විභාගෙ ඉල්ල දෙන්න එයා එනවා. හොරා වගේ මාරුවෙන්ට නේද හැදුවේ? යා මෙයාගෙන් ගැලවිල්ලක් නෑ වගේ. මං ගිහිල්ලා ටික සෙල්ලම් කරලා එන්නම් ඈ. අපි ගිහින් එන්න ඈ. පෙනේද හොරගෙඩිය වගේ ඉස්සර වෙලා යන්න නේද? හොරගල් අහුලා පාත් වෙවි ආවට මොකද? මෙන්න બોලේ කඩාගෙන බින්දගෙන යනවා. පොඩි දාදු පොඩ්ඩක් ඉන්ටු මාත් එනු. පොඩි දාදු එක්ක දුවන්ට නම් ලේසි නෑ. පේනවනේ කඩියා වගේ යන හැටි. සමාවෙන්ට කඩියා වගේ වඩින හැටි. පොඩ්ඩක් හිමීට වඩින්නකෝ. හාමුදුරුවෝ නම් මෙහෙමත් වඩිනවද? බලන්ට වඩින වැඩිලා. කුමාරිය තින්න ඒ කාලේ හැමදාම කන්ද විහාරෙදි මල් පූජා කරනවා. මේ මල් පූජා කරලා ප්‍රාර්ථනා කරන්නේ මතු මනුෂ්‍යාත්ම භාවයක් ලැබේවා කියලාවද? ලබන පදාදා රාත්‍රී 7:30ට අටපට්ටමෙන් මුණ ගැහෙමු.